Hello, welcome to Satutu Guide YouTube channel. ඉතින් අද මං අරන් එන්නේ වීඩියෝ එක අද මොකක්ද අපි ගත්ත සුපිරි පන් එකක්. ඉතින් මට හිතුණා මේ ලොකේෂන් එක ඊට පස්සේ ගත්ත පන් එක මගේ යාළුවොත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා මෙතන ඉඳලා. මට උඩු ඔයා දන්නවනේ අපි එනවා කියලා එන්න මෙහාට පාරේ ඉන්න බා. මේ ගඟ තරණය කරන්න හදන්නේ ඔතේ. මේ පට්ට ගේවත් දෙන්නේ. මොකද්ද? කරට. ඉමීට යන ලිස්සන්න එපා. ෆෝන් එක කොට සීද? දැන් අපි කරේ තියන්න යන්න බා. මේ ෆෝන් එක කොට සීද? අපේ ලොකේෂන් එක ගන්න හදන. කොට සීල් නේද? ඉවර. රයිට්. ආජු ගෙනාවා පිටේ. ඔබේ බද්දා. ඉන්න බෑ නේද නේද? අන්න ඒකයි මම වෙන්න පොඩි නේ. මේ ඉන්නේ ගිනි කඳයා. මේ ඉන්නේ බොට කඳයා. පුතා කුකා. ඌට මොකද්ද කියන්නව? මු පුකා. පුකා. බයික් දාන්නේ තියා. බයික් තියනවා. ඒසක්. ඒ බඩු ටික ෆ්‍රිජ් එකට දාලා තින්නේ. ගියු ගියා තමයි. අද යනවා ගාගෙන නැහැ. වෙනවා මේ ලිප පත්තු කරගන්න මාර ගේමක් දීලා ඉවරලා නෑ නෑ බය වෙන්න බා. දුන්න පේන්නේ නෑ වාගේ. ඒකනේ. දැන් නම් පොඩ්ඩක් මැච් එකට බැස්සා. අවුලක් නෑ. ඕ. ඉතින් අපි මේ යන දවසේට කලින් දවසේ වැහැලා ඉවරලා මෙතනින් වතුර පාර ගලාගෙන ගිහලා තිබ්බා. ඒකින්ද තෙත වෙලා තියෙන්නේ පොළොව. ගින්දර පත්තු කරගන්න මාර ගේමක් දුන්නා. කුකුල් මසුයි පරිප්පු කාලා තියනවද? අම්මට දෙරේ අද වෙනම කරියක් ගන්න හදන්නේ. කුකුල් මසුයි පරිප්පු එකට. අනේ පිමින්න පහම තියන්න. විතරක් තියෙනව නේ බා. ඉතින් අපේ සෙට් එක පන් එකට මෙන්න මේ වගේ සෙට් වෙනවා. ඉතින් බයිට් ටික එහෙම හදනවා. ඒ ටික හැදෙනවා. ඉතින් දරත් තෙමිලා තිබ්බ හින්දා සෑහෙන අමාරු වුණා ගින්දර පත්තු කරගන්න ඉස්සෙල්ලා කිව්වා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ වගේ ලස්සන තැන් තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා විනෝද වෙච්ච ගොඩක් දෙනෙක් මේ එතන තියෙන මේ සුන්දරත්වය විනාශ කරලා තමයි යන්නේ. ඉතින් එහෙම වෙන්න එපා. තමන් ගේන මොකද්ද කඩදාසිය පවා නැවත අරයි ගන්න. ඉතින් ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. අපේ මතක විතරක් මේ විදිහට ඉතුරු කරගෙන අපි විසින් අරගෙන එන හැම දෙයක්ම මේ වගේ තැනකින් අරන් යන්න. දෙකද? නෑ තාම. හොයාගත්ත එකක් හොදේ. හොයාගත්ත එකක්. අම්මට උඩු. බලපංකෝ. ෂා. පන්න එක. නිකන් හිතුණානේ. මොට ඔගේ පදින්න නිකන් හිතුණානේ. අම්මට උඩු අරුත් යල්ලා ඉන් කරලා. හරි. පිස්සු ඈ.
මේ ස්වභාවික ඔන්චිල්ලාව ගායකයන්න අර පොඩ කරන් වගේ දෙකර යන්න. මම මේ ගොන්නේ හිතා ගන්නද ඒක මම ගායකයා උගේ ආදල්ලේ ගෝ ගන්නවා පට්ට පන් එක ආපහු